මව මිය යෑමෙන් අන්තාසරණ වූ ඇස් නොපෙනෙන දියණියන් දෙදෙනාට පිහිටවීමට පියුමි බදුල්ලේ නිවසට යයි. කිසිම නිලියක් නොකළ වැඩක් පියුමිගෙන්. ඇස් නොපෙනෙන තම දියණියන් දෙදෙනාට ඇස් දෙකක් මෙන් පිහිට වූ බදුල්ලේ මව පසුගියදා හදිසියේම ජීවිතෙන් සමුගෙන ගොස් තිබුණා. ඇය මිය යාමට පෙර හැඬු කඳුලින් මාධ්‍යට පවසා තිබුණේ තමන් මියගිය දිනක තමන්ගේ අසරණ දියණියන් දෙදෙනා තනිවන බවයි. ඒ ආකාරයෙන්ම එම මව පසුගියදා ජීවිතය හැරගොස් එම දියණියන් දෙදෙනා අසරණ වී තිබුණා. මෙම සිදුවීම දුටු පියුමි හංසමාලි අද දිනේදී ඔවුන් දෙදෙනා හමුවීමට බදුල්ලේ පිහිටි ඔවුන්ගේ නිවසට ගොස් තිබෙනවා. මම මේ සිද්ධිය දැක්ක ගිය සිකුරාදා. ඒක දැකපු වෙලේ ඉඳලා පුදුම ආසාවක් තිබ්බ මෙයාලා බලන්න එන්න. මේ දෙන්නගෙම ඇස් පේන්නේ නැහැ. වයසට ගිය අම්මා තමයි බලාගත්තේ. මේගොල්ලන්ට පේන්නේ නැහනේ. මේ දෙන්නට වැඩ කරගන්න අපහසුතා තියෙනවා නම් මට පුළුවන් කොළඹ හොඳ තැනකට බාර දීලා බලා ගන්න කෙනෙකුත් දීලා ඒ අයටත් වියදම් කරලා මේගොල්ල වයසට යනකම් මටත් තියෙනකම් මම බලනවා. ඇත්තට මං අදාවේ ඒගොල්ලෝ කැමති නම් එක්කගෙන යන්න. යනුවෙන් ඇය සංවේදීව පවසනවා.